හායි යාළුවනේ අපි අද සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. අපි යන්නේ අපේ අත්තම්මලා ගෙදර තමයි මේ ගේ වටේ. මේ ආකාරයට මේ අපි මේ ගින්දර තිබ්බා මේ වටේට ගින්දර තියෙන රාත්‍රාත් තැනක් තියෙනවා. මේ මෙහෙත් තියෙනවා යාළුවනේ. අපි යන්නේ මේක වටේ මේ ගෙදර වටේ තමයි මේ තියෙනවා මේ ගොඩක් ලොකු අත්තක් අක්කර 100ක වගේ ලොකු අත්තක් ගාන අර කෙරවලට යනකම් තියෙනවා. මේ පැත්තේ තන් අර යනකම් තියෙනවා. අපි යන්නේ මෙතන පාර තියෙනවා. මේ හරියට පාර තියෙනවා. යාළුවනේ වීඩියෝ එක පටන් ගත්ත ගමන් සබ්ස්ක්‍රයිබ් කරන්න. වෙලා යන්න එපා. මේක හැමෝම බලන්න යාළුවනේ. මේ අපි දැන් තමයි ගින්දර තිබ්බ දැන් තියෙනවා ගින්දර. මේ ගොඩක් ලොකු පාන බොර පිල්ලා. මේ ඉන්නවා කට්ටිය. හැබැයි තාම මෙතන තමයි පාර තියෙන යාළුවනේ. අපි ආරයට යන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම ගෙදර වත්ත පිටිපස්සේ ඇවිදලා යමු. යාළුවනේ මේ ආකාරයට මෙහෙම තියෙනවා. අපි අපේ දාන දොර ළඟ ඉඳලා පටන් ගමු. මේ පැත්තේ පොල් ගස් ඇහැල ගස් එහෙම තියෙනවා. කුරුම්බ ගස් එහෙම ගොඩක් තියෙනවා. අපි ආට ඉස්සරහදී පෙන්නන්නම් ගොඩක් තියෙනවා. අපි යන් ඉතින් ප්‍රධාන දොරටුව ගාවට. මෙතන තමයි ප්‍රධාන දොරටුව ඉස්සරහ නම් තිබ්බා ගේට්ටුවක්. ඒක ගැලවිලා මලකට කාලා දැන් ගොඩක් කල්. මේක 1980 1920 විතර හදලා තියෙන්නේ. සෝරි මට 80 කියනවා. අපි එනම් මේ පැත්තේ යන් ආපැත්තේ මේ ප්‍රධාන දොර ගාව තමයි ඔයගොල්ලන්ට පෙන්නන්න ආවේ. මේ පැත්තෙන් තමයි අපි යන්නේ. මේ ලොකු අත්තක් අක්කර 100ක් විතර තියෙනවා. අපි අක්කර 100 මාරු දෙන්න ගියොත් මේක පැය දෙකක් විතර වෙනවා. අපි මේක විනාඩි 30න් විතර අවසන් කරමු. අපි මේ පැත්තට යමු. මේ පැත්ත නම් එච්චර අපි දැන් මේ වටේට මේ ගිනි ගොඩ ගහලා තියෙන යාළුවනේ. අරහෙට යනකම් තියෙනවා. මේ පැත්තේ ඇලවල් එහෙම තියෙනවා. මේ එතල් දෙකක් තියෙන යාළුවනේ. අපි ඔයගොල්ලන්ට පෙන්නන්න අර වත්තට මට යන්න බයයි. ලීඩක් එහෙම තියෙනවා. මේ පැත්තෙන් එහෙම වෙලියාවක් එහෙම තියෙනවා. අපි ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ වකුරු දැල්ල බැලලා ඔයගොල්ලන්ට වෙනවා. මේ කියන්නේ අපි මේ පැත්තේ සත්තුන්ට කරදර කරන්න නැතුව මේ පස්සේ මට ටිකක් භයානක වැඩි. කැලෑව ඔයගොල්ලන්ට පේනවා ඇති වටේම කැලෑව. අර අතන ගිනි ගොඩක් තමයි ගහලා දෙන්නේ. අපේ අතන ඉඳලා මෙතන ඉන්නවට අපිට අරහෙට තමයි ගොඩක් තියෙන්නේ. මේ පැත්තේ යන්නත් බෑ. කැලෑව ගොඩක්. අපි මේ පැත්තේ තමයි ඉන්නේ. අපි ඔයගොල්ලන්ට ගිහින් පෙන්නන්න වෙලියාවේ. මෙතන ගිනි ගොඩක් ගහලා තියෙන්නේ. අර පේන්නේ ඈතින් වෙලියාවේ අපි හරියට යන්. ඔබ ඉස්සර ඩ්‍රෝන් යවන්න එහෙම මං ගාව ඩ්‍රෝන් එකක් තියෙනවා. ඒ ඩ්‍රෝන් යවන්න එහෙම මේ හරියට එනවා. මම ඒ ඩ්‍රෝන් නිකන් දෙන්න ඉන්නේ. සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වීඩියෝ එක බලන හැකියාව නම් ගිහිල්ලා මගේ YouTube channel එකට ගිහිල්ලා බලන්න. මේ ෂෝට් එකකට මම දාලා තියෙනවා නිකන් දෙනවා කියලා. මේ හරිය අද වතුර නැහැ. නැත්තම් මේක වතුර තිබ්බා. අද වතුර නෑ. මේ නියගින්දර හදන්නේ.
යාළුවනේ ඔයගොල්ලෝට පේනවා මේ ලස්සන වෙලියාව. අපි තාරයට ගිහින් බලමු. අර පැත්තේ ලස්සන වෙලියාවක් තියෙනවා. මේ කොහෙද කියලා දන්නවනම් කමෙන්ට් කරන්න. ඔයගොල්ලෝ දැන්දා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවනේ. නිකන් තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එකනේ. යාළුවනේ අපි මෙතන යලින් යමු. මේ කියන වෙලියා යාළුවනේ. අපි ආයෙත් ආයෙත් තියෙන යාළුවනේ වෙලියා එහෙම. අපි මේ ඉන්නේ වාත්තේ නෙමෙයි. අපි මෙතන වාත්තෙන් එළියට ආවා. මෙහෙත් අපි තමයි වාත්ත තමයි. ගොඩක් දුරට මෙහෙම වාත්ත තමයි. හරි යාළුවනේ එහෙනම් අපි යමු මේ වෙලියාව බලන්න ඔයගොල්ලන්ට පෙන්නන්න. මේ මෙතන තියෙන අර වෙලියාව වලට වතුර එහෙම ගන්න මෙතන. අයියෝ යාළුවනේ එතන එක්කෙනෙක් ඉන්නවා. පෙන්නන්න බැරි වුණා. මම මේ පැත්තේ යන්නේ නැහැ ඇත්තට. මේ හරි එහෙනම් වෙලියා යාළුවනේ මේ පැත්තේ තමයි තියෙන්නේ. අපි යමු අර පැත්තට. අපි මේ පැත්තේ ලොකු ඇලක් තියෙනවා. ඒ ඇල එහෙම ඔයගොල්ලන්ට පෙන්නන්න බලමු. මේ පැත්තට පාරෙන් අර එහා පැත්තම තියෙන ටිකක් යන්න ඕන ඇවිදගෙන. මේ තියෙන වෙලියා යාළුවනේ අර ටවුන් එකක් තියෙනවා. ටවුන් එක ටිකක් දුරයි. ඔයා පේනවා මෙතනට. අපි එහෙනම් යම් බලන්න. අපි එහෙනම් අත්තම්ලා ඉදලා බැලුවා. අපි තවත් තැනකට ගිහිල්ලා ආමුමු. එහෙනම් යාළුවනේ. හරි යාළුවනේ අපි අතනින් මෙතන ආවා. රතන හිටියේ එච්චර දුර ආවේ නැහැ. අපි මෙතන තමයි වීඩියෝ පටන් ගමු. මේ මෙතන තියෙනවා. එච්චර උසස් නෙමෙයි අපි මේකෙන් නැමිලි යන්න ඕනේ. අපි නැමිලි යමු යාළුවනේ ඉතින්. මේ පැත්තේ යන්න ඕනේ. අපි මේ සමහර මකුල් දැලන විදිහට. හරි යාළුවනේ අපි මේ මකුල් දැන් හරියට මේ පැත්තේ යන් අපි අර පැත්තෙන් ගිහලා මේ පැත්තෙන් යනවා යාළුවනේ. මේ මොන්ට ගියාට උතියන යාළුවනේ. යාළුවනේ අපි කතා කරා. යාළුවනේ අපි මේ පැත්තෙන් තමයි අපි මේ පැත්තෙන් තමයි කිව්වේ. බස් එකෙන් හිටවලා තියෙනවා අපි ඉස්සර එහෙම. මේ පැත්තට යන්න බෑ ඉස්සර. මම ආසන්නේ. හරියට යනකම් තියෙනවා අපි මෙතන කියලා තියෙනවා. හරි යන යාළුවනේ අපි මේ පැත්තට යනවා. මේ පැත්තෙන් ගියොත් අර වෙලියා තමයි තියෙන්නේ යාළුවනේ. යාළුවනේ අපි මේ පැත්තේ යන් අර වෙලියා ආය බලන්න ඕනේ නැහැ යාළුවනේ. අපි යන් අල බලන්න හැබැයි ඒක වතුර තියෙනවා කියලා මම දන්නේ නැහැ හරියට යාළුවනේ. මම යාළුවනේ පළවෙනි වීඩියෝ එකට මේ හිටින්න නැති උල් කතා. අපි මේක විසික් කරලා යමු මෙතන දාමු. ඒක බලන්න යාළුවනේ අපි ඒක කොහොමද පත්ත තිබ්බා. යාළුවනේ චුට්ටක් හරි ඔබ කියන්නේ මේගොල්ලෝ ඔබ රහයි. ඔයාලා කියනවා මේ ඔබ රහයි. මේ ගහේ තමයි තියෙන්නේ යාළුවනේ. පේනවද දන්නේ ඔබ ගෙඩියක්. මේ හරි දිනවා. පේනවද දන්නේ යාළුවනේ. අර මේ හරි එහෙම තියෙනවා ඔබ පෙන්නන්න ඔයාලට. අපේ ඔබ මේ තියෙන්නේ ඔබ එහෙම. අපි යන් යාළුවනේ එහෙනම් මේ පැත්තේ. මේ පැත්තේ යන් ඉදිරියටම යන්. යන් ඉදිරියටම යන්. යන් ඉදිරියටම යන්. ඉදිරියටම යන්. මේ රතු අපක් තියෙනවා ඒවා කොන්නලා. ඒ සත්තු කනවා මෙහෙ ඉන්න කොට. අපි යට මේ තමයි ආවිස්සරම.
යාළුවනේ එහෙනම් අපි ප්‍රධාන දොරටුවෙන් එළියට ගිහිල්ලා යමු යාළුවනේ. යාළුවනේ මේ එහෙම ලස්සනයි. අපි මෙහෙන් ඩාන්ස් එක කරන කිව්වොත් එහෙම මේ යාළුවනේ තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවනේ. ලයික් කරන්න. මේක බලන්න හැමෝම මේක බලන්න. මේ පාරේ තමයි යන්න තියෙන්නේ. දකුණ බමා බලන බබා දකුණ බලා වම බලා ආයේ දකුණම බලන්න. පාරේ දැක්ක යාළුවනේ පාරේ වාහන පියන් යාළුවනේ ඉඳලා පාරේ ආවෙගම තියෙනවා. ඔයගොල්ලෝ හරියට දැක්කද දන්නේ නැහැ යාළුවනේ. මේ ගොඩක් කට්ටිය යාළුවනේ. අපි ඉඳන් වෙන වෙලාවක යන් යාළුවනේ මේ පැත්තට අපි ටිකක් ගේ වටේ ඇවිදමු. හායි යාළුවනේ අපි ඒ ඇලලකට ගිහිල්ලාම මේ වීඩියෝ එක ආරම්භ කරන්න යාළුවනේ. යාළුවනේ අපි අර පැත්තේ මේ පැත්තට ආවේ යාළුවනේ. මෙතන බෝගහක් කියමු තියෙනවා යාළුවනේ. අපි අර පැත්තට මේ පැත්තට ආවේ. අපි යනවා කිව්වලට යන්න බැරුණා යාළුවනේ. අපි යනවා කොහොමද? මේ වීඩියෝ එක යනවා. මේ පැත්තට වෙල. බයිසිකලෙත් යනවා යාළුවනේ. යන් ඉස්සරහම ඉදිරියටම යන් වීල් එක තියෙනවා යාළුවනේ. අපි වීල් එකට ගන්න තියෙන්නේ යන්. අපි මේ පැත්තේ යන් මේ පැත්තේ මාර වෙලා තිබ්බේ. අර වෙල් එහෙම තිබ්බේ මේ හරිය. මේ මෙතන මොකෙද එකක් ඉන්නවා උ බැදලා. අපි ඒක බලන්න නැතුව ගිහින් මේ යාළුවනේ උ බැදලා ඉන්නේ. ඒක බලන්න ඕනේ. මේ පාරේ වාහන අඩු නෑ. මේ පාරේ වාහන යනවා. අපි අර දැක්ක වෙල්ලට තමයි මේ අම්මට ඔඩි අපි හරියට ඉන්නවා. අපි පොඩි මෙන්න ලෝකාරක. මම තමයි විල්යාවේ. බලන්න මම විල්යා ලස්සන. ආරෙන් පේනවා. හරි යාළුවනේ අපි එහෙනම් යමු. ඔයගොල්ලෝට පෙන්නන්න කිව්වනේ යාළුවනේ මම ඇල. යන් අපි ඇල බලන්න යාළුවනේ. මේ පැත්තේ යන්. මේ පොඩි කපව්. තානියම ගැට දිහා ගන්න බලන්න. ගැට දිහා ගන්න බලන්න යාළුවනේ. අපි යන් එහෙනම් ඉදිරියටම යමු. අපි අර හරියට යන්න ඕනේ යාළුවනේ. අයියෝ යාළුවනේ තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මේක හැමෝම බලන්න හැබැයි. බලන්න නැතුව ඉන්න බෑ ඔක්කොම බලන්න ඕනේ. මේ ලස්සනයි අපේ ගමේ වීඩියෝ එක. ගමේම නෙමෙයි ඉතින් අපේ ගෙදර වගේ තමයි. අපි යන්නේ පැත්තෙන් ඉතින්. මේ පැත්තෙන් තමයි අපි ආවේ යාළුවනේ. යාළුවනේ. යන්. අපි අරකට ගිහලා බාල්ලක තියෙනවා යාළුවනේ. අපි ඔයාලා ඇලලකට ගිහිල්ලාම හම්බුනේ මේ අපේ ගෙදර. යාළුවනේ මෙතන තමයි ඇලට යන්නේ. අපි යන් ඉදිරියටම යන් ඇලට. මෙතන ලයිට් කරනවා මේ ගොඩක් ලොකුයි. මම දැක්ක චුට්ටක් ඇල්ල තියෙනවා ඇල. මේ තියෙන අපේ ඇල තමයි යාළුවනේ. ලස්සන ඇලක්. යාළුවනේ තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අර හෙටම ඇල තියෙනවා යාළුවනේ අපි ආර පැත්තෙන් මුත් යන්. මෙතන විතර බලන්න නෑ යාළුවනේ අපි අර පැත්ත බලමු.
අපිට අර අයන යන්න වෙන්නේ නැහැ වල් වැටෙන. ඔකේ මොන සතු ඉන්නවද දන්නේ නැහැ යාළුවනේ. මේකේ පාරම මේ පැත්තේ ගෙවල් තියෙනවා යාළුවනේ. මේ යාළුවනේ යාළුවා යනවා. ඕ යාළුවනේ අපි මේ පැත්තේ යනවා. මේවා ගන්නවා වල ඒ ජොට ලබන වෙනයි. අපි අර හරියට යාළුවනේ එනේ යාළුවනේ බොර වෙලා වගේ වෙනවනේ. බොර වෙලා නැහැ යාළුවනේ මේ එයාට නිකන් මඩ වගේ තියෙනවා. ලස්සන වටේට යනවා යාළුවනේ මේ බලන්න. යාළුවනේ මේකේ මිනිස්සු එම නානවා. මිනිස්සු එම නානවා. අපිට නාමු යාළුවෝ සබ්ස්ක්‍රයිබ් කරලා මගේ කොතනද කියලා අහන්න එන්න නාන්න යාළුවනේ. මම දන්නවා ඔයගොල්ලෝ ගෙවල්ලක මෙතන තුල හොදලා තියෙනවා. මම සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවනේ. අපේ ගෙදරක් තියෙනවා දියල්ලක වීඩියෝ එකක් මේ දාන්න ළඟදිම අපේ ගෙවල්ලක තියෙනවා දියල්ලක්. ඒක පෙන්වන්න යන්න බෑ යාළුවනේ. ඒක වාහනයක යන්න ඕනේ. ඒක දුරයි ඒක ටිකක් ගෙවල්ලක ඉුවට. යාළුවනේ මේ එහා කියලාට මේ යන්න බෑ. එහා කියලාට බෑවකින් පටන් ගන්න. ඒක ටිකක් දුරයි. මෙහෙම තමයි ඉතින් අපේ ගමේ සුන්දරත්වය. යාළුවනේ මම දැම්ම පළවෙනි වීඩියෝ එක බලන්න. හැබැයි ඒක වැඩක් නැහැ කියලා දැන් මම දෙවෙනි වීඩියෝ එක කියනවා. ඒක ටිකක් මෙහෙම දෙවෙනි වීඩියෝ එකටත් වඩා හොඳයි. යාළුවනේ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවනේ. මගේ සබ්ස්ක්‍රයිබ් අඩුයි යාළුවනේ channel එකේ. ඒකින් මට සහයෝගයක් දෙන කට්ටිය බලන කට්ටිය බලන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි ඉතින් ගොඩක් දුරට ඇවිදගෙන ආවා යාළුවනේ. මේ ගොඩක්ම තියෙන වෙලියාය. වෙලියාය කියන මේ ඇලේ වතුර ලස්සනයි. අපි මෙහෙම ගියා තව දුරට නෑ. මෙහෙම ගොඩක් දුර ගියා අපි. ඔය වෙලාවට මේකේ කුඹුරු වැඩ වලට තමයි මේක වතුර ඇලේ වතුර යවන්නේ යාළුවනේ. පළවෙනි වෙලාවට තමයි මේක වතුර ඇල්ලලා තිබ්බේ. අපි ඉන්නේ නාවුල. මෙහෙ ඉන්න එපා මේ අනුරාධපුරේ ගමක. අන්න මොකද්ද එක පාවෙලා යනවා. අපි මොකද්ද කියලා බලමු. අර මොකද්ද පාවෙලා? මොකද්ද? මං කියවනේ යාළුවනේ වැවකින් වතුර එන්නේ වැවේ. මට ඒක නමත් අමතකයි යාළුවනේ. අපි ගොඩක් දුර ඇවිදගෙන යනවා යාළුවනේ. මේ කිව්වට එවුණා. එවුණා ගොඩක් දුර යනවා යාළුවනේ. මේන් අර මොනවද මම කියලා කමෙන්ට් එකක් දාන්න යාළුවනේ. මේ පැත්තක් තියෙනවා මේ පැත්තේ මේ වෙලියාය වලට වතුර යමක් තමයි යාළුවනේ. අපිට ඒක බහින්න බෑ. අපි චුට්ටක් බහින්න උත්සාහ කරමු දාන්න අතනින්. යාළුවනේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවනේ. දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ලයික් කරන්න. යාළුවනේ සබ්ස්ක්‍රයිබ් අඩුයි. එතෙන් බටේකින් යාළුවනේ වතුර ඉන්නේ. ආකාරي සද්දයක් එනවා යාළුවනේ. ඔයාලට හොදට ඇහෙනවද කියලා බලන්න. හරි යාළුවනේ මෙහෙට වතුර ඇල්ලලා තියෙන යාළුවනේ. මෙතන යනවා අර පැත්තට මේ පැත්තේ යනවා මේ වෙලවල් වලට මේ පැත්තේ යනවා මේ වෙලවල් වලට අර වෙලව මේ වෙලව. හරි යාළුවනේ. අපි යාළුවනේ මෙතනින් උඩට යාළුවනේ දාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවනේ සබ්ස්ක්‍රයිබ් අඩුයි මේ
සප්‍රයිස් 1000 දක්වා ඉක්මවන්න කියලා කියනවා යාළුවනේ. ඒ කියන්නේ යාළුවනේ කොහොම මිලියනයක්වත් බලන්න ඕනේ. හැබැයි මේ බලන කට්ටිය හැමෝම සබ්ස්ක්‍රයිබ් කරලා 1k views දාලා සබ්ස්ක්‍රයිබ් 1000 කරලා දෙන්න යාළුවනේ. මට හිතෙන විදිහට යාළුවනේ 30 ගල් සද්දයක් එනවා යාළුවනේ. අංගකට මේ අර කණුවේ තමයි සද්ද එන්නේ. මේ කණුවෙන් තියෙන අපිට ඉස්සරහට තියෙනවා කොල්මංගයක්. ඒක බලන්න බැරි අපි එච්චර දුර යන්නේ නැහැ. මේක ටිකක් දුරයි. අපි දැන් ගොඩාක් දුර ආවේ යාළුවනේ. මේ බලන්න ලස්සන විල්ලාය. අපි ඩියල්ලා කියන්නේ යාළුවනේ. ඩියල්ලා නෙමෙයි යාළුවනේ ලක්. මෙතන සිමෙන්තියම දාලා තියෙන මිනිස්සු ගහන්නේ. ඒ ගොඩ ටිකක් දුරයි. යාළුවනේ අර ඈතින් පේන මෙන්න මේ චූටි ලයිට් කණුවේ මිනිහෙක් වෙලිවල දාගෙන මැරලා තියෙනවා යාළුවනේ. අපි ඒ හරිය යන්න දුර මේ කණුව ගායෙන් වගේ අවසන් කරමු යාළුවනේ. අපි දැන් ගොඩක් දුරට ආවා. යාළුවනේ තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මේම අපි ඇල දිගේ ආව ඔයගොල්ලෝට එන මේ තියෙන ඇලක් වෙනවා. තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවනේ. අපි මේ පැත්තේ එහෙනම් ඔයගොල්ලෝ බලන්නකෝ අපි අරේ තියෙන වෙල පෙන්නවා. මෙහි ඊටත් වඩා ලස්සන අර මේ වැව්වෙම තියෙනවා. මේ ලස්සන බලන්න මෙහි තියෙනවා. යාළුවනේ ලස්සන බලුවද? අපි එහෙනම් මේ අපි එහෙනම් පටක් ගාලා අපි ගෙදරට යමු. යාළුවනේ සබ්ස්ක්‍රයිබ් කරන්න ඕනේ. ඉතින් යාළුවනේ 1k views දාලා සබ්ස්ක්‍රයිබ් 1000 කරලා දෙන්න යාළුවනේ. නිකන් තියෙන ලයික් බටන් එක නේ යාළුවනේ. මේක හැමෝම බලන්න. හැමෝම සබ්ස්ක්‍රයිබ් කරන්න. හැමෝම ලයික් කරන්න. හැමෝම බෙල් අයිකන් එක ඔබන්න. යාළුවනේ නිකන් තියෙන බටන් යාළුවනේ. මේ වාන් යාළුවනේ ලස්සන. අපි මෙතනින් ගියමු ටිකක්. යාළුවනේ ලස්සනයි නේද? යාළුවනේ අපි යමු මේ පැත්තෙන්. අපි ගෙදරට යන් යාළුවනේ ඉස්සරහ මොඩරෙක් ඉන්නවා. ඒකයි යාළුවනේ අපි එන දාන්න අපි යන්ටක් ගාලා දුවන්නේ නැතුව යන් යාළුවනේ. මේක අපේ සුන්දරත්වය බලාගෙන යාළුවනේ මේ පැත්තෙන් ලස්සනයි ඔයගොල්ලෝ දැක්කනේ. අලත් ලස්සනයි. යාළුවනේ වැවක තියෙනවා. යාළුවනේ වැව අපි ෂෝට් වීඩියෝ එකක් කරන්න. හැමෝම බලන්න යාළුවනේ. යාළුවනේ විශ්වාසය වැඩියෙන් යාළුවනේ ගිහිල්ලා පළවෙනි වීඩියෝ එකත් බලන්න. මම ඒකට දැන් මේ හිතෙන්නේ නැති උත්තරයක් කියන යාළුවනේ මම ඒක බලන්නලා ගියා. ඒක කවදාවත් හිතෙන්නේ නැහැ. එහෙනම් ඒක ගිහින් බලන්න. ඒක ගැන මේක කතා කරලා වැඩක් නැහැ නේ යාළුවනේ. ඒක ගිහින්ම බලන්න. සුපිරි කියන්නේ වැඩක් නැහැ කියන්න බෑ. ඒක බලන්න යාළුවනේ. ඔයි අර මොනරා කොහෙටද ගියේ? මෙතනින් කස්සරනේ ගියේ. අර තියෙන ඔයගොල්ලෝ පේනවද නැහැ ඔයගොල්ලන්ට අර ඉන්නේ. අපි අර ඉන්නේ ඔයගොල්ලෝ පේනවද දන්නේ. යාළුවනේ දීපා ඔයගොල්ලෝ පේනවද? යාළුවනේ අපි එහෙනම් ගෙදරට යන්. මේ තියෙන ඇල ලස්සන ඇල යන් ගෙදර යන්. දැන් මේක විනාඩි 25ක් විතර වීඩියෝ එකක් තියෙන යාළුවනේ. අපි 25 විතර ඉවර කරමු. මම හිතුවේ විනාඩි 30ක් වගේ තියනවා කියලා. හරි එහෙනම් අපි ගෙදරට ගිහින් වීඩියෝ එක ගමු.
ආවා. අපි දැන් මෙතන වීඩියෝ අවසන් කරමු යාළුවනේ.